right අයිබන් පුතේ ඔයා දැන් මේ සම්බන්ධ වෙලා තියෙන්නේ 2025 තාක්ෂණ වේදයේ කරන දරුවන්ගේ SFT online revision පන්තියත් එක්ක. ඉතින් මේකෙදි මගේ ටයිටල් එක විදිහට මම දීලා තියෙන්නේ මාස 6න් එකක් කියන එක. දැන් ඔයා මේ දැනුවත් වෙන්න හදන්නේ කොහොමද මාස 6න් එකක් ගන්නෙ? කොහොමද අපේ SFT online පන්තියේ වැඩ ටික කෙරෙන්නේ? ඒ සම්බන්ධ සියලු විස්තර. හරි. එතකොට මුලින්ම මතක තියාගන්න දැන් මේ වෙලාවේ මේක බලනවා ඇති 2025 ෆස්ට් ෂයි ලියන ළමයි 2025 සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක ලියන ළමයි. මුලින්ම මම කතා කරන්නම් රිසල්ට් ඇවිල්ලා එතනින් පස්සේ සෙකන්ඩ් ෂයි එකක් ලියන දරුවන්. පුතේ ඔයා මේ වෙනකොට ඇත්තටම වාගේ රිසල්ට් මදි වෙලානේ තියෙන්නේ. ඒ රිසල්ට් මදි වෙන්න හේතුව තමයි ඔයා විභාග වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරේ නැහැ. ඒක ඔයා පිළිගන්න ඕනේ. මොකද ඔයා විභාග වෙනුවෙන් මේ අදාළ දේවල් ටික කරා නම් විභාග මට්ටමට අදාළ වැඩ ටික කරා නම් ඔයාට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම ආපු නැති දරුවෙක්නේ දැන් මේ සෙකන්ඩ් ෂයි එකට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි මගේ පන්තියේ හොයාගෙන ඇවිත් තියෙන්නේ සර් මේ වැඩේ කරලා දෙයි කියන විශ්වාසය මත. ඉතින් ඒ විශ්වාසය ඒ විදිහටම ආරක්ෂා කරගෙන මම කොහොමද මේ මාස 6 ඇතුලේ ඔයාව ඒකකට අරගෙන යන්නේ? A එකක් B එකක් C එකක් ඒ වගේ හොඳ සම්මානයකට හොඳ රිසල්ට් එකකට අරගෙන යන්නේ කියන එක සම්බන්ධව කෙටි හැඳින්වීමක් කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. හරිද? right. මුලින්ම මතක තියාගන්න දැන් මේ තියෙන්නේ 2024 පහුගිය ප්‍රතිඵල නිකුත් වෙච්ච බැච් එකේ මගේ පන්තිවල තියෙන හොඳ රිසල්ට් වලින් කිහිපයක්. එතකොට ඇත්තටම මෙතන දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා තියෙනවානේ. ඒ දිස්ත්‍රික් රෑන්ක් දාලා තියෙන එකෙන් ඔයා තේරුම් ගන්න මේ වගේ පාස් වෙලා මේ වෙලාවේ සතුටින් විශ්වවිද්‍යාලයකට යන්න බලන් ඉන්න දරුවෝ සෙට් එකක් ඉන්නවා. ඉතින් ඔයත් එහෙම වෙන්න ඕනේ. දැන් ඔයාට පළවෙනි පාර වැරදිලා තියෙන්නේ. එතකොට 2025 ෆස්ට් ෂයි කරන දරුවෙක් නම් ඔයා මේ වෙනකොට සිලබස් එකේ යම් යම් කොටස් අඩුපාඩු රහිතව ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඕගොල්ලන්ට ආයි පාරක් විභාග ලිව්වොත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයකට යන්න බෑ. ඒ හින්දා දැන් තාක්ෂණ වේදයේ තියෙන අනිවාර්ය විෂය SFT නිසා ඒ SFT විෂය කොහොමද මාස 6කින් සර් කවර් කරලා දෙන්නේ කියන එක තමයි කියන්න යන්නේ. පුතේ ඔයා දන්නවා දැනටමත් සෙකන්ඩ් ෂයි නම් කොහොමද දන්නවා ෆස්ට් ෂයි ළමයින්ට කියලා දෙනවා. අපේ සිලබස් එක ඇතුලේ පාඩම් 25ක් තියෙනවා. ඒ පාඩම් 25 මොනවද? මැත්ස් පාඩම් 5යි, භෞතික විද්‍යා පාඩම් 8යි, රසායන විද්‍යා පාඩම් 7යි, එක ජීව විද්‍යා පාඩමයි, ICT පාඩම් 4කුයි තියෙනවා. එතකොට මෙන්න මේ කියන සමස්ත විෂය නිර්දේශය ඔයා ඉගෙන ගන්න යන්නේ මාස 6කින්. ප්‍රශ්නයක් එනවා මට මේක කරන්න පුළුවන්ද? ඔයාට මේක කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් එනවනේ. අනිවාර්යයෙන්ම පුළුවන්. මේ මාස 6 ඇතුලේ මම කියන පිළිවෙලට වැඩ ටික කරා යන්න අනිවාර්යෙන් වාට රිසල්ට් එකක් එනවා. මොකද එහෙම කරපු දරුවෝ ගොඩ දෙනෙක්ට ගිය අවුරුද්දේ මං කිව්ව විදිහට වැඩ කරපු ළමයින්ට හොඳ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක ඊටාම හොඳ ප්‍රතිඵලත් එක්ක දැන් පළවෙනි පාර විභාගේ අවුල් වෙච්ච පළවෙනි වතාවටම විභාගේ ලියන්න යන ළමයින්ව ගොඩ දාන අන්තිම මෙහෙයුම තමයි මාස 6 SFT online revision එක. එතකොට මේ කියන සමස්තය ඉගෙන ගන්න කොහොමද අපි? මේ කියන සමස්තය ඉගෙන ගන්න අපිට මාස 6යි තියෙන්නේ. ඒ මාස 6 මැනේජ් කරන්නේ මේ විදිහට තමයි අපේ පන්තියේ. මුලින්ම maths, physics, chemistry, bio, IT කියන විෂය ශාස්ත්‍ර පහ ආවරණය කරන්න මම මේ මාස 6 බෙදලා තියෙනවා යම් යම් කාල පරාසවල. ඔයාලට පේනවා maths පාඩම් පහක් තියෙනවා. ඒ පහම පුතේ මේ මාසෙ ඉවර වෙනවා. මේ පටන් ගන්න මේ මාසේ maths පාඩම් පහම ඉවර වෙනවා. ඊළඟට භෞතික විද්‍යා පාඩම් 8ක් තියෙනවා. ඒ පාඩම් 8 ඉවර කරන්න මාස 2කමාරක කාලයක් ගන්නවා. මොකද භෞතික විද්‍යාව කියන එකට යම් කාලයක් ඕනේ ළමයි ගොළුට මේ විෂය સિદ્ધාන්ත යන්න. එහෙනම් මාස 2කමාරක් ඇතුලේ භෞතික විද්‍යා කොටස් ටික ඔක්කොම අංග සම්පූර්ණව අවසන් කරනවා. ඊට පස්සේ පුතේ රසායන විද්‍යාව. රසායන විද්‍යාව ගත්තාම එතන ගණන් හදන පාඩම් 2කුයි පාඩම් කරන පාඩම් 5කුයි තියෙනවා. ඉතින් ඒ සමස්තයටම මාස 1කමාරක් කාලයක් අරගෙන ඔයාව මේ මට්ටමින් සෑහෙන උඩට ගේනවා. ඊට පස්සේ අපිට තියෙන එකම එක ජීව විද්‍යා පාඩමයි සහ ICT පාඩම් 4යි. ICT පාඩම් 4 සහ ජීව විද්‍යා පාඩම කියන දෙකටම මාස භාගයේ ගානේ මාසයක කාලයකදී ආවරණය කරනවා. එතකොට මාස 6ක් යනකොට ෆුල් සිලබස් ඔයා ඉගෙනගෙන ඉවරයි. අනිත් වැදගත්ම දේ. එතකොට මම මේ පන්තිය මේ මාස 6ම ලයිව් රිවිෂන් එකක් යන්නේ පුතේ රෙකෝඩින්ග්ස් නෙමෙයි ලයිව් රිවිෂන් එකක්. සතියට දින 2ක් ආරම්භයේදී පහු වෙනකොට සතියට දින 3ක් වෙන්න පුළුවන් ලයිව් රිවිෂන් එකක් විදිහට තමයි වාට මේ වැඩ පිළිවෙලම කරගෙන යන්නේ.
ඊළඟට දැන් මේ ඉගෙනගත්ත ඒවාෙන් ඔයාලට විභාග ලියන්න පුළුවන්ද? අන්න ඒක චෙක් කරන්න ඕනේ අපි. එතකොට අපිට විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ඉවරලා ඒක චෙක් කරන්න කාලයක් නැහැ. ඒ හින්දා පළවෙනි මාස 3 ඉවරුණෙන් පස්සේ අපි පේපර් ලියන්න පටන් ගන්නවා. එතකොට පේපර් ලියන්නේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස තුනේදී. මේවා පුතේ චූටි පේපර් නෙමෙයි ෆුල් පේපර්ස් තමයි මේ මාස තුන ඇතුලේ අපි ලියන්නේ. ලියනවා විතරක් නෙමෙයි පන්තියේ ඔක්කොම ලයිව් සාකච්ඡා කරන පන්ති වාට හම්බ වෙනවා. එතකොට යම් දරුවෙක්ට සම්බන්ධ වෙන්න බැරි වෙන දවස්වලට රෙකෝඩින් බැලීමේ හැකියාව තියෙනවා. සියලුම දරුවන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට මම මේ පේපර්ස් ටික ලයිව් සාකච්ඡා කරනවා. පුතේ හොඳට මතක තියාගන්න අපි විෂය කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අපෙන් අහන ප්‍රශ්නකට අපිට උත්තර ලියන්න බැරි නෑ. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ ප්‍රශ්න වලට කොහොමද උත්තර ගලපන්නේ? ප්‍රශ්නයක් ඇහුවාම කොහොමද සිද්ධාන්තය දෙන්න ලියන්නේ? අන්න ඒ ටික මාස 3ක් ඇතුලේ ඔයාට මම පුරුදු කරනවා. ඔක්කොම මාස 6යි මාස 3ක් පේපර් ලියනවා. ඊළඟට කොහොමද මේ රිවිෂන් එකට ලියාපදිංචි වෙන්නේ? පාඩි ස්ක්‍රීන් එකේ පේනවා. අපේ ඇඩ්මින් නම්බර් එකක් තියෙනවා. ඇඩ්මින් නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න SFT රිවිෂන් කියලා. ඒ හරහා අපේ නියෝජිතයෙක් ඔයාව සම්බන්ධ කරගෙන පන්තියට ඔයාව ලියාපදිංචි කරගනි. එතකොට දැන් ගොඩ දෙනෙක් තාම ප්‍රශ්නේ සර් පන්ති ගාස්තු කීයද? වෙන ගාණක් අපෙන් ගන්නවද නේ? නෑ පොතේ. පන්ති ගාස්තු ඔන්ලයින් රිවිෂන් එකේ රුපියල් 2500යි මාසිකව ටියුට් ඔයාගේ ගෙදරටම අපි එවනවා. එතකොට ඒ සඳහායි වෙනම අමතර මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඔය කරුණුත් එක්ක අපිට මේ මාස 6 ගානට ප්ලෑන් කරලා මේ වගේ විධිමත් වැඩපිළිවෙලක් එක්ක වැඩ කරොත් ඔයාගේ රිසල්ට් එක අනිවාර්යෙන්ම හොඳ රිසල්ට් එකක් බවට පත් කරගන්න පුළුවන්. මතක තියාගන්න මේකට ඕනේ වෙන්නේ ඔයාගේ උනන්දු හා කැපවීම. ඔයා ගිය අවුරුද්දේ උනන්දු හා කැපවීම දුන්නේ නැති නිසා තමයි ඔයාට මේ වෙනකොට දුකින් ඉන්න සිද්ධ වුනේ. හේතුව ඔයාගේ ප්‍රතිඵල අඩු වුනේ. එහෙනම් මතක තියාගන්න මේ පාර එහෙම වෙන්න දෙන්න බෑ. මේ පාර එහෙම වෙන්න නොදී ඔයාව බලා ගන්න විදිහට තමයි මේ වැඩ පිළිවෙල මම හදලා තියෙන්නේ. ඒ හින්දා මැයි මාසේ පළවෙනි සතියේ ඉඳලා අපි ආරම්භ කරනවා. මැයි මාසේ ඉවරනකොට මැත්ස් පාඩම් 5ම ඉවර වෙනවා. සියලු දෙනාම හැකි ඉක්මනින් ලියාපදිංචි වෙලා ටියුට් එක වගේ ගෙදරට ගෙන්නගෙන සූදානම් වෙන්න පුතේ. ගෙදර ඉඳන් වැඩ කරලා මාස 6කින් සුපිරි ගේමක් ගන්න. එහෙනම් අපි රිවිෂන් පන්තියේදී හම්බ වෙමු මැයි මාසේ මුල ඉඳලා.